වෙන් කරගත්ත කොටස් ටික මේ වගේ බෝල කරගන්නවා. පූරි ගොඩක් ලොකුවට හදාන්නේ නැහැ. ඒ නිසා මේ වගේ සාමාන්‍ය පොඩි බෝල හදාගන්න. දැන් මේ බෝල වලින් මම රොටි හදාගන්නවා. මේ විදිහට හොඳට දෙපැත්තේ පිටි ගාලා තුනී කරගන්න. රොටියේ වාටිය හොඳට තුනී වෙන්නත් ඕනේ. මේ තියෙන මම හදාගත්ත රොටි ටික ගොඩාක් ලොකු නෑ පේනවා ඇති ඔයාලට. අපි දැන් මේ ටික බදිමු. අඟල් 1/2ක් විතර තෙල් උසට දාන්න. දාලා හොඳට රත් වෙන්න දෙන්න තෙල් ටික. ඊළඟට රොටි එක දාලා මේ විදිහට හැන්ද උඩින් තියලා තද කරන්න. එතකොට මේ වගේ හොඳට පිම්බිලා එනවා. ඊළඟට පොඩ්ඩක් උඩට මේ විදිහට තෙල් ලිහන්න. ඉතින් පූරි හදන්න හරිම ලේසියි. පිපෙන්න තියන්න ඕනෙත් නැහැ. අපිට විනාඩි 10කටත් වැඩි අඩු කාලෙකින් මේක ඉක්මනටම හදාගන්න පුළුවන්. මේ විදිහට පූරි එක හැන්දෙන් කරකවන්න. එතකොට වටේ තියෙන ටිකත් හොඳට බැදෙනවා. මෙන්න මේ ගානට රන්වන් පාට වුණාට පස්සේ තෙලෙන් ඉවත් කරගන්නවා. තව පූරි එකක් හදලා පෙන්නන්න. මේ වගේ උඩින් හැන්ද තියලා හොඳින් තද කරන්න. එතකොට මේක ලස්සනට පිම්බිලා එනවා. මේ වෙලාවේදී ගින්දර හොඳටම වැඩියෙන් තියෙන්න ඕනේ. ඉතින් වැඩි ගින්දරේ ඔයාලට මේක ලස්සනට පුච්ච ගන්න පුළුවන්. මේ පූරි ගොඩාක් රසයි අල මසාලා එකක් චිකන් කරි එකක් එක්ක. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. අද මම ඔයාලට ගොඩාක්ම ලේසියෙන් හැමෝටම පහසුවෙන් හදාගන්න පුළුවන් විදිහක් තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර අපේ channel subscribe කරන්න. ඒ වගේම bell button එකත් press කරන්න. එතකොට මගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන මම හදාගත්ත පූරි. ඉතින් රෑ කෑමට වෙනසකටත් එක්ක පූරි හදලා බලන්න. මගේ මේ රෙසිපි එකට ඔයාලා කැමති ඇති කියලා හිතනවා. ඉතින් අපි තවත් මේ වගේ රසවත් රෙසිපි එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.